නොමිලේම ඕනම වීසා ප්‍රශ්නයකට උත්තර දෙන ප්‍රථම වතාවට අපි ඕගොල්ලන්ට හඳුන්වලා දෙන AI වීසා ඒජන්ට් කෙනෙක් ගැන තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් එයාගෙන් අපිට පුළුවන් අපිට අවශ්‍ය කරන වීසා සම්බන්ධයෙන් සියලුම ප්‍රශ්න වලට උත්තර නොමිලේම පැය 24ෙම සිංහලෙන්ම ලබා ගන්න පුළුවන්. ඉතින් රැඳිලා ඉන්න වීඩියෝ එක අවසාන වනතුරු ගොඩක් වටින වීඩියෝ එකක් ඕගොල්ලන්ට වීසා වල තියෙන හැම ප්‍රශ්නයක්ම විසඳුම් මේකෙන් හම්බ වෙනවා. මෙච්චර කාල ඒජන්ට්ලා පස්සේ ගිහිල්ලා සල්ලි මිටි ගණන් දීලා ඕගොල්ලන්ගේ කාලය ශ්‍රමය වැය කරලා ඒත් ඔයාට රට යන්න බැරි වුණා නම් දැන් ඒකට ලේසියෙන්ම උත්තරය ඇවිල්ලා තියෙනවා. ඉතින් තනි පුජ්‍යලේක හෝ ආයතනයක් ළඟට ගිහිල්ලා ගන්න ඇඩ්වයිස් එකට වඩා මේ නොමිලේම ලබා දෙන ඇඩ්වයිස් එහෙම නැත්නම් තොරතුරු සියල්ලම නිවැරදි තොරතුරු සහ සියලුම දත්ත පරිශීලනය කිරීමෙන් ලබා දෙන තොරතුරු. ඒ නිසා ඒවයි නිර්වද්‍යතාවය ඒජන්ට් කෙනෙක්ගෙන් ලබා ගන්න තොරතුරු වලට වඩා ඊටාම විශ්වසනීයයි. නුදුරු අනාගතයේදීම ලෝකයේ හැම දෙයක්ම AI තාක්ෂණයත් එක්ක මුසු වෙලා තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේ සඳහා ඔයාට අවශ්‍ය කරන්නේ ඔයාගේ ජංගම දුරකථනය හෝ එහෙම නැත්නම් ලැප්ටොප් පරිගණකයක් හෝ iPad එකක් පාවිච්චි කරලා ඔයාට මේ සියලු තොරතුරු වලට අවශ්‍ය විසඳුම් හොයාගන්න පුළුවන්. ඉතින් ඉංග්‍රීසි භාෂාව සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙන අයට වුණත් සිංහලෙන්ම මේ කටයුත්ත කරගැනීමේ හැකියාවක් තියෙනවා ඊටාම ලේසියෙන්. ඉතින් ඕස්ට්‍රේලියාවට විතරක් නෙමෙයි වෙනත් රටවල් වල වීසා ප්‍රශ්න වුණත් මේ විදියටම ඊටාම සරලව විසඳ ගන්න. අමතක කරන්න එපා වීඩියෝ එක බලන ගමන් ලයික් එකක් දාලා subscribe කරගෙනම යන්න. කවුද මේ වීසා ඒජන්ට්? එයා තමයි ChatGPT. ඒක කිව්ව ගමන් ඔයාලා හිතයි අපි ChatGPT ගැන දන්නවා. ඔව් ඔබ දන්නවා. නමුත් ඒ ChatGPT තමන්ට අවශ්‍ය කාරණේ කරගන්න විදියට පරිශීලනය කරගන්න හැටි අපි පැහැදිලි කරනවා. ඉතින් ඔයාලට කරන්න තියෙන ඔයාගේ මොබයිල් ෆෝන් එකෙන් හරි ඔයාගේ ලැප්ටොප් එකෙන් හරි ChatGPT කියන වෙබ්සයිට් එකට හෝ ඇප් එකට ගිහිල්ලා ඔයාට අවශ්‍ය කරන විස්තරය ටයිප් කරන්න ඕනේ. ඉතින් මේකෙදි ChatGPT ඔයා එකපාරක් ප්‍රශ්නයක් අහුවට පස්සේ එතනින් පස්සේ අහන ප්‍රශ්න වලට උත්තර දෙන්නේ පළවෙනි එක මතක තියාගෙන එයා හිතනවා ඊළඟ ප්‍රශ්න අහන්නෙත් ඒකට සම්බන්ධ ප්‍රශ්න තමයි කියලා. ඉතින් මම මෙතනදි ටයිප් කරලා අහනවා එයාගෙන් ඕස්ට්‍රේලියාවේ විසිට් වීසා වලට අවශ්‍ය රික්වයර්මන්ට් එක මොනවද කියලා. එතකොට එයා මට දෙනවා ජෙනරල් ඉන්ෆර්මේෂන් එකක්. එතනදි මම ටයිප් කරන්නේ නැහැ මේ ලංකාවට ආවේනික විස්තර තමයි ලාංකිකයන්ට අවශ්‍ය කරන විස්තර විතරයි කියලා මං අහන්නේ. ඉතින් මං එතනින් පස්සේ දෙවෙනි වතාවට අහනවා ලංකාවේ අයට මොනවද ස්පෙસિෆික් රික්වයර්මන්ට් එකක් තියෙන්න ඕනේ ඕස්ට්‍රේලියන් විසිට් වීසා එහෙම නැත්නම් ස්ටුඩන්ට් වීසා සඳහා කියලා. ඉතින් ඒ විදිහට මම ටයිප් කරලා සර්ච් කරාට පස්සේ එයා මට ඒ ලංකාවට අවශ්‍ය කරන විස්තර ටික එතනින් එහාට දෙනවා. ඉතින් මම මෙතන ස්ටුඩන්ට් වීසා සඳහා රික්වයර්මන්ට් එක තමයි අහන්නේ. ඉතින් ඊට පස්සේ මට අවශ්‍ය කරන ෆයිනෑන්ෂල් කැපැසිටි එක කොච්චර මුදලක් අවශ්‍ය වෙනවද මොනවද ඉංග්‍රීසි වල රික්වයර්මන්ට් එක සහ ජෙනුයින් ස්ටුඩන්ට් රික්වයර්මන්ට් එක කියන්නේ මොකක්ද කියලා ඒ වගේ ගොඩාක් විස්තර මේ ChatGPT හොයලා දෙනවා. ඉතින් මේ ඔක්කොම අරගන්නේ රජයේ වෙබ්සයිට් වලින් ඒ කියන්නේ ඕස්ට්‍රේලියානු රජයෙන් නිකුත් කරලා තියෙන වෙබ්සයිට් වලින් සහ අනිකුත් ඒජන්ට්ලාගෙන් සියලු තොරතුරු එකතු කරලා තමයි මේ ChatGPT දෙන්නේ. ඉතින් මම තවදුරටත් පැහැදිලි කරගන්නවා එයාගෙන් විස්තර කරලා චෙක් කරනවා ඒජ් එක 35 තියෙන කෙනෙක්ට can I apply for student visa for Australia කියලා මම එහෙම ටයිප් කරලා සර්ච් කරලා බලනවා. ඉතින් එතකොට එයා මට කියනවා technically 35 කියන්නේ ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් අවුරුදු 35 වෙනකොට ස්ටුඩන්ට් වීසා වලට ගොඩක් දුරට high risk එකක් තියෙනවා රිජෙක්ට් වෙන්න. ඔයා මෙන්න මේ strong details පෙන්නන්නේ නැත්නම් කියලා. ඉතින් ඔයාලට තවත් ඒ ගැන ප්‍රශ්න තියෙනවා නම් ඒ ටික ඔයාලට නැවත අහලා තහවුරු කරගන්න පුළුවන් එකින් එක. ඉතින් මම තව ප්‍රශ්නයක් මේකෙදී අහනවා ඊළඟට fund requirement මට ඕනේ වෙනත් පැත්තකට මේක අරගෙන යන්න. මම අහනවා ස්ටුඩන්ට් වීසා නෙමෙයි විසිට් වීසා වලට මොකක්ද රික්වයර්මන්ට් එක ශ්‍රී ලංකන්ල සඳහා. මොකද එක එක රටවල් වලට මේ කන්ඩිෂන් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් එතකොට මෙයා නැවත සර්ච් කරලා ඒ ඔක්කොම විස්තර ටික මට දෙනවා. ඔයා වීසා ඇප්ලයි කරන කාලය ෂෝට් ට්‍රිප් එකක් නම්
මෙන්න මේ වගේ funds requirement එකක් තියෙන්න ඕනේ 5000 to 7000 medium trip එකක් කියන 5 to 6 week වගේ කාලයක් නම් කියන 1 month වගේ කාලයක් සඳහා නම් ඔය apply කරන්නේ 15000 Australian dollar විතර ඔයාට funds පෙන්නන්න ඕනේ කියන එක. ඉතින් ඒ විදිහට සියලු විස්තර ඔයාට මෙතනදී ඉංග්‍රීසි වලින් දෙනවා. ඉතින් ඉංග්‍රීසි සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙන කෙනෙකුට ඔයාට use කරන්න පුළුවන් Google Translate කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා ගොඩක් අය දන්නවා Google වල දැන් translate තියෙනවා. ඉතින් ඒකෙන් ඔයාට සිංහල type කරන්න පුළුවන් මොනවා හෝ software එකක් use කරලා එහෙම නැත්නම් app එකක් use කරලා type කරලා copy paste කරලා ඔයාට මෙතනට දාලා search කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් කෙලින්ම ඉංග්‍රීසි වලින් type කරලා ChatGPT වල සිංහලෙන් review එක දෙන්න කියලා එහෙම search කරන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට ලේසියෙන් translate කරගන්න පුළුවන්. ඒවයේ අපහැදිලි තැන් තියෙනවා නම් ඒව පැහැදිලි කරගන්න. ඉතින් මේ විදිහට ඔයාගේ වීසා වල තියෙන හැම ප්‍රශ්නයකටම විසඳුම් අපිට ChatGPT හරහා ලබා ගන්න පුළුවන්. ඉතින් මම මෙතන ආපහු type කරනවා මේ visit visa සඳහා ශ්‍රී ලංකාවකට අවශ්‍ය වන requirement මොනවද කියලා. ඊට පස්සේ මම මේක copy කරලා ChatGPT එකට paste කරලා search කරාම මට ඒ සියලු විස්තර ලබා ගන්න පුළුවන්කමක් ලැබෙනවා සිංහල භාෂාවෙන්ම. ඉතින් මෙච්චර කල් වීසා ප්‍රශ්න තිබුණු අයට දැන් මේ වීසා ප්‍රශ්න ටික මේ ක්‍රමයට විසඳ ගන්න පුළුවන්. ඕස්ට්‍රේලියාවට විතරක් නෙවෙයි නිව්සීලන්ත, කැනඩා, ඇමරිකා, ඉතාලිය වගේ ගොඩාක් රටවල් වලට වීසා ප්‍රශ්න මොනවද තියෙන්නේ, ඒවට යන මුදල් කොච්චරද, මොනවද රික්වයර්මන්ට්ස් තියෙන්නේ කියන එකට ප්‍රශ්න තියෙන අයට ChatGPT පාවිච්චි කරලා Tamanට අවශ්‍ය කරන විස්තර පැහැදිලිවම සිංහලෙන් ලබා ගන්න පුළුවන් මෙන්න මේ ක්‍රමවේදය හරහා. මම අර කලින් ඉල්ලපු විස්තර ටික මට දැන් සිංහලෙන්ම ලැබුණා. මම තවදුරටත් විස්තර ඉල්ලන්න යනවා. මට අවශ්‍ය වෙනවා more details දෙන්න මේ funds කොච්චර අවශ්‍යයිද කියන එක. හැබැයි ඒක මට අවශ්‍ය සිංහලෙන්. එහෙනම් මම සිංහලෙන් දෙන්න කියලා ඉල්ලනවා. ඉතින් දෙන්න කියලා කිව්වා මට funds අවශ්‍ය කරන ප්‍රමාණය පිළිබඳ සම්පූර්ණ විස්තරයක් visit visa එකට අවශ්‍ය කරන ප්‍රමාණය මේකෙන් ලබා දෙනවා. ඉතින් මේ ක්‍රමයෙන් වාගේ මේ වීසා ප්‍රශ්න සියලුම දේ දැන් निराකරණය කරගන්න පුළුවන්. කාගෙන්වත් ළඟට ගිහිල්ලා එයාලට මුදල් ගෙවලා රස්තියාදුවක් නැතුව ඊටාම පහසුවෙන් ඒ සියලුම වීසා ප්‍රශ්න වලට විසඳුම් එවෙලෙම ලබා ගන්න පුළුවන්. තව දෙයක් දැනට මේ සේවාව නොමිලේ ලැබුණත් අනාගතයේදී අපිට විශ්වාස කරන්න බෑ මේ AIT සේවාව නොමිලේ ලැබෙයි කියලා. සමහර විට යම්කිසි මුදලක් ගෙවෙන්න සිද්ධ වෙයි දැන් මේ යන විදියත් එක්ක. ඉතින් ඔයාලට වීසා සම්බන්ධයෙන් මොනවා හරි ප්‍රශ්න තියෙනවා සහ AI කොහොමද වීසා වලට තොරතුරු ලබා ගන්න යොදා ගන්න කියන එකෙන් ගැටලු මොනවා හරි තියෙනවා නම් අපිට කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම අමතක කරන්න එපා මේ වීඩියෝ එක ගැන ඔයාලා දක්වන මතයත් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් වෙනද වගේම අපි අද අරගෙන ආවේ වීසා වලට කොහොමද AI use කරගන්නේ, AI හරහා ඔයාලගේ වීසා අවශ්‍යතා ඉෂ්ට කරගන්න පහසුවෙන් ලේසි ක්‍රමයක් වියදමක් නැතුව. ඉතින් වීඩියෝ එක අවසන් වෙනකන් රැඳී සිටියාට බොහොම ස්තුතියි. නැවතත් මෙවැනි වීඩියෝ එකකින් හම්බ වෙනතුරු හැමෝටම සුබ දවසක්. අමතක කරන්න එපා වීඩියෝට ලයික් එකක් දාලා ෂෙයා කරන්න. සබ්ස්ක්‍රයිබ් කරපු නැති අයට ඉල්ලීමක් කරනවා. සබ්ස්ක්‍රයිබ් කරලා රැඳිලා ඉන්න දිගටම අපිත් එක්ක. හැමෝටම සුබ දවසක්.